SL Zone ලංකා අපි එක්ක එන්න ශ්‍රී ලංකාවේ ලස්සන ලෝකය බලන්න කඳු මුහුදු ඉතිහාස කතා සොයන්න SL Zone ලංකා අපි එක්ක ගමනක් යන්න උතුවන් කන්දේ සූර සරදියෙල් ආයිබෝවන් යාළුවනේ මාතලෙන් පිට ඇවිල්ලා ඉන්නවා මාවනැල්ල ප්‍රදේශයට මාවනැල්ල කියලා කිව්වොත් ශ්‍රී ලංකාවේ රොබින් හුඩ් ඇටියට නම් කරන උතුවන් කන්දේ සූර සරදියෙල් ගම්මානයට තමයි යන්න පිටත් වෙලා ඉන්නේ. ඔයාලට මෙතන ඈතින් බලා ගන්න පුළුවන් තියෙනවා කන්ද සූර සරදියෙල් ගම්මානේ ඔය තියෙන්නේ උතුවන් කන්ද බලා ගන්න පුළුවන් ඈති. එහෙනම් තව ටිකක් ඉස්සරහට යන්න තියෙනවා. අද වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්නේ අපේ නංගි. අද රමින්ද අයියත් නැහැ, හර්ෂණ අයියත් නැහැ. දෙන්නටම වෙන වැඩක් කියලා කිව්වා. එහෙනම් අපි යමු ඉස්සරහට. යාළුවනේ අපි සරදියෙල් ගම්මානයට ඇවිල්ලා ඉන්නේ. ගේට්ටුව ඉස්සරහා දැන් ඉන්නේ. මෙතන ටිකට් එකක් ගන්න පුළුවන්. ටිකට් එක කරන් තමයි යන්නේ. අවුරුදු 18ට වැඩි අයට 160යි ටිකට් එක. එතකොට අවුරුදු 18ට අඩු අයට එක්කෙනෙකුට 80යි. ඉතින් අපි ටිකට් එකක් අරගෙන දැන් යන්න යන්නේ. අපි ඇතුළට ගිහිල්ලා බලමු. ගයිඩ් කෙනෙක් ඉන්නවා කියලා කිව්වා. අපි එයාගෙන් විස්තර අහගෙන ඉස්සරහට යමු. මේ තියෙන යාළුවනේ පටන් ගන්න තැන එතනින් තමයි ටිකට් අරගෙන එන්න තියෙන්නේ. අපිට දැන් විස්තර කතා කරගන්න එක්කෙනෙක් එනවා කියලා කිව්වා. එයා එනකන් ඒ නිලධාරී එනකන් අපි ඉන්න ඕනේ මෙන්න මෙතන. අම්බලම ඉන්න ඕනේ. ඉතින් යාළුවනේ මෙතන ඉඳලා වීඩියෝ එක කරන්නේ මම නෙවෙයි. ඒ කියන්නේ කැමරා කරන්නේ මම. ඒ වුණාට වීඩියෝ එක මෙතන ඉඳලා ඉදිරියට කරගෙන යන්නේ ගයිඩ් කරන නිලධාරිනියක්. එහෙනම් මෙතන ඉඳලා බාරයි එමු නිලධාරිනියට. අයිබෝවන්. ඉතින් මේකේ නිර්මාතෘ තමයි විශේෂඥ වෛද්‍ය ආර්ය සේනයෝ ගමගේ කියන මේක පුද්ගලික එකක්. ඉතින් සරදියෙල් හිටිය උතුවන් කන්ද අන්නට පැත්තේ තියෙන ඔබට උඩට ගියන් බලා ගන්න පුළුවන්. සරදියෙල් ඉපදුනේ 1832. ඒ කියන්නේ අපේ රට සුද්ධ පාලනය කරා. ඒ කාලේ ඒගොල්ලන්ට විරුද්ධව සටන් කරලා දුප්පත් අයට උදා කරපු හොඳ කෙනෙක් තමයි සරදියෙල් කියන්නේ. ඉතින් මේක 19 වෙනි සියවසේ ගමක් විදිහට හදලා තියෙන පැරණි ගමක්. මෙතන තියෙනවා කරත්ත ගාලා. ඒ කාලේ අද වගේ යන්නේ නැ වාහනේ නැහැ. කරත් වලින් තමයි යන්නේ ඉන්නේ. මේක ඒ කාලේ තිබුණේ මොළගොඩ. ඔබ කොළඹ නුවර පාරේ යනකොට මේ ආසන්නයේ තියෙන මැටි කර්මාන්තය වළං හදන හරියක් කන්නේ හරියේ මේකට එනවා මීගමුවේ හාල් දඬු නිදන් දීකිරි කෑවගේ අදාසි අප්පු කියලා කෙනෙක්. කතෝලික කෙනෙක්. එයා කන්දුඩ රටට එන්නේ දුම්කල සහ කරවල වෙලදාමේ. ඊට පස්සේ මෙහින් අරන් යනවා කුරුඳුයි පුවකුයි අදාසි අප්පු කියන්නේ සරදියෙල්ගේ තාත්තා. අර පැත්තෙන් තියෙනවා දෝලාවක්. දෝලාවට තව නමක් තමයි පැලැක්කිය. පැලැක්කිය කියන්නේ බෙදිලා වචනයක්. ඉංග්‍රීසියෙන් කියනවා පැලම්කුයින්, දෙමළෙන් කියනවා පල්ලාකි. එහෙම බෙදිලා වචනක් තමයි පැලැක්කිය. දෝලාව සෝහනිනාට කියනවා පැලැක්කි කරුවන් කියලා. සාමාන්‍යයෙන් දෝලාවක් කියනකොට 13 දිනක් යන්න ඕන. 4 දිනා මාරු වී යන්න ඕන. තව එක්කෙනෙක් යන්න ඕනගේ බඩුට්ටි ගෙනියන ඒකේ ඉන්නේ අධිකාරම්තුමා. ගමේ අයගේ නඩුව සඳහන් ඒ බව දන්වන්නේ මේ පැරණි සංනිවේදන ක්‍රමයක් වෙන අඬදිරකාරයා. ඊට පස්සේ කැත්තක් උදැල්ලක් අරන් ඉන්නවා. ඒගොල්ලෝ පාරේ ඉදිරිපිහිලි කරන අධිකාරම් එන නිසා අද වගේ මම්මාවක් තිබිලත් නැහැ. ඔය කොළඹ නුවර පාරක් ඒ කාලේ තිබිලා තියෙන කරපු පාරක්. ඊට පස්සේ කසකාරයෙක් ඉන්නවා. මේ කසකාරයා කරන්නේ අර අධිකාරම් ඇවිල්ලා නඩු විසඳලා වරදේ ස්වභාවය අනුව එවලීම කසයෙන් තමයි කාලේ දඬුවම් දෙන්නේ.
මෙතන අම්මිකුයි පුතේකුයි ඉන්නවා. එයාලගේ නඩුවක් විසඳ ගන්න අරින අධිකාරම්ට කියලා. මේ කම්බලම ඒ කාලේ අම්බලන් තිබුණේ පයින් නැවිදගෙන යනකොට ගමන් වෙස්ස නිවා ගන්න සමි සමාගම් පවත්වා ගන්න ආදී පොදු කටයුතු වලට මේ ඉදිරියෙන් ඉන්නේ ගෝන්දිවල ආරච්චි. ඒ කියන්නේ සරදියේ හිටිය කාලේ ගම හිටු ප්‍රධානියා. ගෝන්දිවල ආරච්චි අගනෝන මෙනිකේ දෙන්න ඉන්නේ අරින අධිකාරම් පිළිගන්න. මේක පින්තාලිය. පින්තාලියෙන් වතුර ගන්න මේ උපකරණයට කියනවා දිය කිරිස්ස කියලා. ඉතින් සරදියගේ තාත්තා තමයි දීකිරි කෑවගේ අදාසියක් වූ අපිට අම්ම හඳුනා ගන්න කඩමණ්ඩියට යන්න තියෙන්නේ. යම් මෙතන තියෙන්නේ අලුත් නුවර දැඩිමුණ්ඩ දේවාලයට යන වාහල්කඩේ ප්‍රත නිර්මාණයක්. මෙතන වැඩ ඉන්නේ අලුත් නුවර දැඩිමුණ්ඩ දෙයියෝ. වාහනේ තමයි කුකුලා. කුකුලට තව නමක් තමයි සැවුලා. මව ඉරන්දති නාගකන්‍යාව පියා පූර්ණක යක්ෂ සේනාධිපති මොහම්මද් සම්පන්න දෙවි කෙනෙක් මේ අඩවිය බාර වෙන්නේ දැඩිමුණ්ඩ දෙයියෝ. උන්වහන්සේගේ අවසර ඇතුව යම් කඩමක්. මේක කඩමණ්ඩිය. කඩමණ්ඩියේ කම්බලක් තියෙනවා. කම්බලේ යකඩ උපකරණ හදලා දෙනවා වගේම මෙතන තියෙන්නේ ලාඩම් ගහන ආකාරය. ලාඩමක් කියන්නේ යකඩ පතරක් තමයි ගහන්නේ. ඒ කාලේ වාහන නැහැ කියවනේ කරත් වලින් බඩු ගෙනිනකොට මේ හරකුගේ කුර ගෙවු නිසා ඒකට ප්‍රතිකර්මයක් වශයෙන් තමයි ලාඩම් ගහන්නේ. මේ වගේම ලාඩම් ගහනවා අස්සොයින්ගේ කුර ගෙවනවට. අනික තමයි හංගඩු ගහනවා. හංගඩු ගහනවා කියන්නේ මේ සතා හඳුනා ගන්න පිටේ නම කොටන එක. හංගඩු ගහනකොට හරකට රිදෙනවා ලාඩම් ගහනවට වඩා. ඒ දෙක අතර වෙනස එකයි. කම්මැලි උපකරණ කියනවා කිනිහිරය, ගල්මිටිය, දැහි අග්‍ර සහ මයින්හම ආදිය. බලමු කෝපි කඩේ. මේක කෝපි කඩේ. මේ කෝපි කඩේ කරගෙන ගියේ පිචෝහාමි කියලා කෙනෙක්. පිචෝහාමි කියන්නේ අපේ අන්තිම රජුරෝ තමයි ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරෝ. මේ රජුරන් හිටියා පන්දෝලි, රිදී දෝලි සහ යකඩ දෝලි කියලා. ඉතින් අපේ රට ඉංග්‍රීසියෙන් අල්ලා ගන්නවා 1815 දී. ඒ අල්ලාගත්තට පස්සේ මේ රජුරුව වෙල්ලෝරියේ සිට අඩස්සිට යවනවා. යනකොට රජුරුව තනියෙන් නෙවෙන්නේ මේ රන්දෝලි, රිදී දෝලි කියන විසවර දෙන්න අරන් යන්නේ යකඩ දෝලි දාලා යන්නේ. යකඩ දෝලි කියන්නේ අන්තපුරිස්ටියා. එයාගේ දුවක් තමයි මේ පිචෝහාමි. එයා ලස්සන කාන්තාවක් කන්දොඩ රටින් පහළට ඇවිල්ලා අර මොලොකොට කරත්ත ගාලා අසන්නේ තිබුණ කෝපි කඩේ වැඩ කරනවා. ඉතින් ඒ කරත්ත ගාලේ තියෙන අදාසිය අප්පුත් වෙනවා මේ කෝපි කඩේට. ඊට පස්සේ මේ දෙන්න අතරේ බින්න විවාහයක් වෙනවා. දරුවෝ 5 දෙනෙක් ඉන්නවා. සරදියෙල්, ගේබ්‍රියෙල්, පීදුරු, ඇන්තනි සහ මාල්තා කියලා. ඔක්කොම කතෝලික නා. මොකද සාදිගේ තාත්තා කතෝලික, අම්මා බුද්ධාගම. ඒ කාලේ අපේ රටේ හිටිය ජාපොලිසිය. රැචින ගේනවා ලංකාවට මැලි ජාතික පොලිසිය. කලප කනවා කොලෙත් එක්ක කන්න දන්නේ නැතුව. කලප කියන්නේ අපේ රටේ කෑවන්නේ නේ. සිත කන්න දන්නේ නැතුව කොලෙත් එක්ක කනවා. මෙතන ඉන්නේ අනිත් ටික මිනිස්සේ එයාත් කඩමණ්ඩියට එළින් කීයක් හරි පාගන්න නයි නටවල රිලා නටවල ඒගොල්ලන්ගේ භාෂාව තෙලිඟු. ඒගොල්ලෝ ලංකාවට ඇවිල්ලා තියෙන දකුණු ඉන්දියාවේ කඩමණ්ඩියට එළින් කීයක් හරි පාගන්න නයි නටවල රිලා නටවල බලමු තාත්තගෙන. මේ කරනායක රාතැබෑරු. ඉතින් මේව හොඳ දේවල් නෙවෙයි. අපිට සුද්දා තමයි ගෙනත් දුන්නේ අරක්කු වයින්. අපි ආයට පුරුදු කරන්න ඉස්සෙල්ලා නොමිලි දුන්නා. මේක සරදිල් 3 සැරයක් මංකොල්ල කෑවා. මංකොල්ල කාලා සල්ලි ටික දුප්පත් අයට තමයි බෙදලා දුන්නේ. ඒකේ රාකල සහ රාපීප තියෙනවා. ඒක කරගෙන ගියේ රේන්දරාල. රේන්දරාල කියන්නේ ඒ කාලේ ඉංග්‍රීසින්ට බදු එකතු කරලා දුන්නේ මේ රේන්දරාල. ඒ කාලෙත් අද වගේ බදු ක්‍රම තිබුණන්නේ. ජල බද්ද, ඇඟ බද්ද, රේන්ද බද්ද කියන්නේ සුරා බද්දට. ඒකට සරදිල් කැමතුනේ නැහැ. ඒ නිසාම තමයි මංකොල්ල කාලා සල්ලි ටික දුප්පත් අයට බෙදලා දුන්නේ. රාපීප කියන්නේ අර බෙරයක් වගේ තියෙනවා තමයි රාපීප. අපි අතුරු කර්මාන්තදී භාවිතා කරනවා රාකබඩා කරන්න. ඉතින් අන්නරයටත් ඇදලා වැටිලා ඉන්නේ. දැන් මේකෙන් පාටක් නෑ. ඊට පස්සේ වඩු මඩුව තියෙනවා. වඩු මඩුවේ වඩු උපකරණ ටික තියෙන්නේ. වඩු මඩුව. මේ කටුව අපි විගබඩා කරලා තියෙන වියකුව.
අපි අවුරුද්දට කන්න දෙකක් වැඩ කරනවා ප්‍රධාන වශයෙන්. යල් කන්න සහ මහකන්නේ කියලා. ඒකේ කාමර දෙකක් තියෙනවා තමයි රත්තල් සුවඳල් කුරුළු තුඩ දික්කි නැටි මාවි ඒව තමයි සුවඳල් විවද අපි මේක තමයි කියන්නේ අතුරු කඩලා පුතු හැදුවා. පුතු හැදුවා. කතාවට කියන්නේ අතුරු කඩලා පුතු හැදුවා කියලා. ඉඳ ගන්න. මේකත් ඉස්සර කාලේ විදිහට හදාගත්ත ගෙම් ගෙදරක්. ඒ කාලේ වහලෙට සෙල්ල කරලා තිබුණේ පොල්ලතු පිදුරු ඉලුක් මාන වගේ දේවල් කටු මෙටි බිත්ති බිමට ගොම වැටි දාලා. මේකේ පිළ තුනක් තියෙනවා. ඔබ ඈදිගත්ත මේ පිළට කියනවා කොට්ට පිළ. කොට්ට පිළේ තමයි වාඩි වෙන්නේ නිදාගන්න හිම අර පැදුරු වාණේ පැදුරක් දාලා. තාපිලක් තියෙනවා මේ පැත්තේ වට පිළ. ඒ කාලේ ගෙවල් ගොඩක් දුරට ඉදිරිපස කොට බිත්ති තිබිලා තියෙනවා. නිවසට සත්තු හිම වෙනවට ආරක්ෂාවටත් එක්ක මේ වටපිළ ටිකක් ඉහළට ගලා තුන පහලින් තියෙන දීපිලට වඩා. දීපිල කියන්නේ දිය කල තියලා තේක. කවුරු හරි කෙනෙක් ආවොත් ඉබහට වතුර ටිකක් කලාන ගන්න පුළුවන් වසරයක් ඕනේ නැහැ. තාතිනා වටිනා කියන බඩු දාන පෙට්ටගම ගැන කියනවනේ රබන් පදයකුත් මතක් වෙනවා ඇතිනේ. දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත. පෙට්ටගමක් උඩ තුට්ටු දෙකක් ඇත. තුට්ටු දෙකක් කියන්නේ සත තුනක්. පෙට්ටගමක් අල්මාරියක් සංක පෙට්ටියක් තියෙනවා. සෞභාග්‍යයේ සංකේතයක් ඇටියට සලකන කරල් බැදරකුත් එල්ලලා තියෙනවා. ඒ කියන්නේ මේකත් ගොවි ගෙදරක් කියන එක. අපිට මිල මුදල් නැතත් අටකොටු පිළිලා කියන එක. අපේ රාජ්‍ය ලාංඡනයේ තියෙනවා මේ වී කරල්. ඒකෙන් කියන්නේ ශාස්ත්‍රීයත්වය. අපි යමු එහෙනම් කම්මෙන්ඩියට. මිනි පියුන් දාල්හන් පොස්මන් අපිට ලින්ගෙන දෙන ලියුමා. එයාට පුළුවන් ලයිපානාව ගහන කෝට් එක අඳින්න. මේ වගේ නගින්න පුළුවන් ආරක්ෂක මහත්තයාට. එදානම් පියුන් දාලන් කියන කොට තන්තරක් නේ. ලංකාවට ඉංග්‍රීසි ලිපිරිනේ ලන්දේසි. ලන්දේසි දින 3කට වරක් තමයි ලිපින්නේ. මොකද වැඩි වැටුපක් තියෙන නිසා ඉංග්‍රීසි ආවට පස්සේ තමයි දිනපතා ලියන්න පටන් ගන්නේ. ලංකාවේ පළමු තැපල්කෙට තමයි ඇන්ටනි බර්ටලක්සේ. ඊට පස්සේ 1732 තමයි රෝයල් මේල් එකේ ඉන්නේ. ඒ කියන්නේ සරදී ලිපින වශයෙන් ඉතින් එදා පියුන් දාලා මිනිහයින් යවිදගෙන. අද ඉන්ස්ටිටියුට් ඔෆ් බයිසිකලේ ගම්මැල්ලේ දුන් ටික බෙදලා කඩමණ්ඩියට යන ගමන් ඉන්නේ අපි යන ගම්මැල්ලේ. මෙතන තියෙන ගාමඩුවක් හරියට පිරිදෝනවා. ඉතින් වස්තු පැටියක් ළඟින් තියාගෙන තමයි පිටි ටික දෝන්නේ. නැත්නම් කිරියම්ම කිරි දෙන්න කිලෝ හංග ගන්නවා. මේක බොගිද. මේකේ තියෙනවා කුරහංගල. අපි දාන්නේ අමර ගන්න කුරහංගල. අපේ දනදා වහන්සේත් මේ කුරහංගලේ සංවාහනේ කියන්නේ. පළවෙනි ඉමන ධර්ම සූත්‍රයේ රජ කාලේ කුරුවිට දෙව්ගම කියන විහාරයේ කාතින අපි හාල් මලින ගන්න නැලියයි සීරුවයි. නැලි භාගයක් කියන්නේ හුඬුවක්. හුඬුවක් කියන්නේ පත දෙකක්. පතක් කියන්නේ මෙහිම. පත දෙක හුඬුවයි හුඬු දෙක නැලි එකයි නැලි දෙක සීරු එකයි සීරු හතර ලාස් එකයි ලාස් හතර කාඩක එකයි කාඩක හතර බුසල් එකයි බුසල් හය අමුම එකයි මනින්නේ මේක කරඬිය. කොල්තෙල් භූමිතෙන් මනින ගන්න කරඬිය මේක ලබු කැටය. ඒ කාලේ මොකෙන්නට කුමරට වතුර ගෙනියන්නේ මේ ලබු කැටියට. මේ උඩ කොටසට කියනවා උගය කියලා. උගලාගෙන යනවා කියන්නේ එල්ලාගෙන යනවා. ඔව්. කියනවා අතුපත. ඉස්සර කාලේ කුඹරට ඇඹුල ගෙනියලා ඇඹුල කියන්නේ කෑම ගෙනියලා මේකට රඹ පතක් හෝ නෙළුම් පතක් කියලා. රඹ පතක් කියන්නේ කෙසෙල් කොලයක් එළලා තමයි අපි ඇඹුල කන්නේ. ඒක අතුල්පත මේක කුල්ල. කුල්ලට සමත් භාෂාවකින් වගේ කියනවා වට්ටියක් වට්ටියට දැනකට කියලා කියනවා. මේක ඇස්වට්ටිය. ඇස්වට්ටිය කියන්නේ හිදස් නිසා එකක් අපි යමක් වේලා ගන්න ගන්නවා. බලමු අල්ලපුකද ඇස්වට්ටිය. යා මෙතන තියෙන ඒ කාලේ තිබුණා විවාහ ක්‍රම කීපයක්. එකක් තමයි බින්න විවාහය. බින්න විවාහයක් කරගෙන තමයි සරදේගේ තාත්තා මෙහෙට බින්න වහින්නේ නේද? ඒක විවාහය දඬුවලි දාන් බින්නකාරයා ගෙදර තියෙන්නලු කල්ලත්තයි හුළුවත්තයි. මොකද යන්න ලෑස්ති පිට ඉන්න ඕන. නෝනා ගෙදර ඉන්නේ ඒ බින්නකාරයාට අනික එක ගේදීක කෑම. මේ කියන්නේ අයියටයි මල්ලිටයි එක බිරිඳක් හිටියා දෙපළ පිට යනවට ඒක තමයි මෙතන තියෙන්නේ. අනික දීඝ විවාහය. ඒක තමයි බොහෝ දුරට වෙන්නේ ස්වාමියාගේ නිවසේ විරුද්ධ පදිංචි වෙන එක. මේකේ තියෙනවා ලණු ඇදක්. ඉස්සර කාලේ නිදා ගන්න මේ ලණු ඇදට පැදුරක් දාලා. ඉතින් මේ එකගේ දිග කණේ කී සංයෝජනයේ අපේ නම් තියෙන කුල්ල මෙහෙම තියෙනවා නම් මෙයාට යන්න පුළුවන් ඇතුලට කවුරුවත් නෑ ඇතුලේ. කුල්ලෙන් දොර වහලා.
අපි මේකට කියනවා කුළුපේ කරනවා කියලා. එහෙම නැත්නම් සම්මතය තමයි ඉස්සරහ උළුවසට හම්බෙලෙන් සෝදාන එක. ඒ කියන්නේ කෙනෙක් ඇතුළේ ඉන්න වගේ ඔන්න දැන් මෙයාට යන වැඩ on disturb. ඔන්න දැන් ඉන්නේ first wife on here. එයා බලාගෙන ඉන්නවා. ඔව්. මෙතන ස්වාමීන් වහන්සේ නමක් පින්න පාතේ වඩිනවා. වඩිනකොට සරදීල්ගේ අම්මා පිටෝහාමි දන් පිළිගන්නවා. මේ ඉන්නේ සරදීල් කුඩා කාලේ හොඳ ළමයි. දොහොත් මුදුන් දී වැඳගෙන ඉන්නේ සරදීල්ගේ අම්මා බෞද්ධ කාන්තාවක් තාත්තා කතෝලික. මෙහිම දෙහිමිව ඇදුන දරුවා තමයි අඩු වයසකදී සමාජයේ අසාධාරණයක් නොමකට යන්නේ. ඒ ගැන ඉදිරියේදී කියනවා මේ පැත්තේ දෙන කුබත් මාන්ද. මැටි කර්මාන්ද. මේක සකපෝරු දෙකක් තියෙනවා. මේක පාසකපෝරු. ඒක කකුලින් ක්‍රියා කරන්නේ මේක අස්සකපෝරුව. අස්සකපෝරුවට දෙන්නේ කොන. එක්කිනේ සකපෝරුව කරකවන්න ඕන අනිත් එක නම් තමයි වලද හැඩේ ගන්න. එහෙම හදලා අර පෝරණේ දාලා පුච්චලා තමයි මේ විදිහට නිම වෙන්නේ. ඉතින් බලන්න රාම බැටට ගිහින් බැටි කියන්නේ කැලියනේ. බලන්න අම්මා කියන දේවල් අතේ වෙරළු ඉනේ කලාමිතියක්. ධර්මිතියකුත් ගේනවා ඒක බිමට වැටිලා තියෙන්නේ. ඉතින් ඒක පොඩි කාලේ දුවල නරක ලස්සන කවියක් තියෙන දරුණැලවිලි. අතට වෙරළුව හිඳගෙන හිඳට පල්ලා නෙලාගෙන බරටම දර කඩාගෙන එයි අම්මා විකසකිනේ කියන කවිය කියමින් තමයි මේ අක්ක මල්ලි බලාගන්නේ අම්මා බැටට ගිහින් කන්නේ. එදා නම් හැමෝම වගේ සහයෝගයෙන් හිටියා. ඒ කියන්නේ විස්තృత පවුලක් විදිහට අද බොහෝ දුරට න්‍යෂ්ටික පවුලක් බවට පත් වෙලා තියෙන්නේ. මේක ඵලදායීතාවයටත් හොඳ නිදසුනක්. මොකද අම්මට කරන්න පුළුවන් උපරිම සේවය කරාගෙන ඉන්නේ. බලමු නැකත්තා. මේ තියෙන්නේ අපිට වෙලාවල් හඳහන් බලලා දෙන්න තැන. ඒ ගුරුනාංශ දාලා තියෙන නූලට කියනවා පූර්ණ නූල කියලා. මේ පූර්ණ නූල දාන්නේ මස් මාළු කන්නේ නැහැ කියන පොරොන්දුවක් මත. ඒ කාලේ කුල ක්‍රමයක් තිබුණා. බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය, ශූද්‍ර කියලා. මේගොල්ලෝ බ්‍රාහ්මණ කුලේ ඉන්නේ ඉන්දියාවේ. ඒකේ තියෙනවා බුලත් තෙප්පුව. බුලත් තෙප්පුව ගන්න අපි මොනවා හරි දෙයකට ආරාධනා කරන්න වෙලාපත් කඩියක් බලන ආකාරය තියෙන්නේ. වෙලාපත් කඩිය කියන්නේ හඳහන කේන්දරේ. එදා අපේ හඳහන ලියන්නේ තල්කොලයක. පෙන් පෙන්සල් තිබිලත් නැහැ. පන්හිදෙන් තමයි ලියන්නේ අඳින්නේ. මේක තියලා තියෙන්නේ කොටි හමක් උඩ. ඒ කියන්නේ මෙයා කියන ශාස්ත්‍රය හරියටම හරි එයාගේ තියෙන ගැඹීරත්වය තමයි මේ කොටි හමින් කියන්නේ. ඔබ ආරම්භයේ ඉඳන් දකින්න තියාගේ ඇඳුම් ආයිත්තන් ගැන. ආරච්චි මහත්තයාගේ පියුන්ඩාලම ගැඳුම එක වගේ නැකත්තාල පූර්ණ නූලක් දාලා උඩුකය නිරාවරනවා. ඒ කාලේ යම්ස කෙනෙක් දැක්කොත් කියන්න පුළුවන් එයා කරන රැකියාව මොකක්ද කියලා. රැකියාවට අනුව තමයි කාලේ ඇඳුම් ඇඳලා තියෙන්නේ. ඊට පස්සේ අපිට හම් වෙනවා වෙද මහත්තයා. බලන්න එයාගේ ඇඳුමත් වෙනස්. නාඩි ඇඳලා ලෙඩ බලලා මේ බෙහෙත් තොරේ දාලා තමයි ප්‍රතිකාර කරන්නේ. මේක බෙහෙත් තොරුව. සාමාන්‍යයෙන් බෙහෙත් තොරුවක් හදන්නේ ලී වලින්. කුබු කොහොඹ රුක්කත්තන වගේ දේවලින්. තව තියෙනවා අර බිත්තියලලා තෙල් පැහැ. ඔබ දන්නවා තල තෙල් මී තෙල් එහෙම විදිහට තමයි මේ තෙල් පැහැ භාවිතා කරන්නේ. මේකටම තමයි පැහි මල්ල කියලා කියන්නේ. අද මැෂින් එකෙන් තෙල් හිදෙනවට වඩා එදා සෙක්කුවේ තෙල් හිදෙන එක ගුණාත්මකාතිය වැඩි. අපි බලමු ඉස්සර කාලේ මේ කොටන හැටි. මෙතන තියෙනවා බිම්මෝලි දෙමෝලි කොටනවා. දෙමෝලි කියන්නේ දෙන්නෙක් ඉන්න නිසා. මේක ලස්සනට කොටනවා බිම ගලක් වල දාලා තියෙන්නේ. 4-5 දෙනා එකතු වෙලා විසිරින වී ටික කකුලෙන් එකතු කර කර කොටලා වනේ දාලා පැහැලා ගන්නේ. වණ කියන්නේ මෙතන වංගිඩියට මේක කුරුළු පෙට්ටිය. නෑගම් වෙනකොට කැම දාන යන කුරුළු පෙට්ටිය. මේක ලාහට ගෙම්බොත් අහුනනවා කියනවනේ. වී වණින ගන්න ලාහ. මේක වී පෙට්ටියක්. කුඹරට පැලමුල් ටික ඉන්න ගන්න වී පෙට්ටියක්. වක් පෙට්ටිය කියලාත් කියනවා. මේකත් ගෙවිඩියෝ දාන තොප්පියක්, කට්ටිය. හට්ටිය නෙවෙයි හට්ටිය. හයන්න අල්කයන්න තියන්න හට්ටිය. ජපානි, වියට්නාමය, කාම්බෝජය වගේ රටවල් තමයි මේක බොහෝ දුරට පාවිච්චි කරන්නේ. මේක කුස්සියක්, මුළු තැංගියක්. මේකේ තියෙනවා හනසු ආන. ඒ කාලේ ටෝච් එකවත් නැහැ නේ. රැකට යන්න උනොත් මේ හනසු ආනේ හුලුවත්තක් හදාන් තමයි යන්නේ. මේක දුම්මැස්ස සීත කරනත් නැහැ. දඩමස් ටික ගොරකසීම වලට ගෙවලා ගන්නේ දුම්මැස්ස තියලා මේ උඩ කොටසට කියන උඩ හල්ලුව. එහෙම නැත්නම් උඩ තට්ටුව, යට හල්ලුව, අලු ඉවත් කරන කොටස ලිබොක්ක, දුනු පොල් කට්ට, හැඳි යාන. මේක පැණි මුලක්. එකත් හදාගන්නේ කොළපතෙන්. පැණි දාගන්න පැණි මුල, තෙල් පැස කිරිගොට, මිරිස් කලිය මිරිස් සමරනවා හිරමණියෙන් පොල් ගන්නවා. බලන්න පැරණි කුස්සියක්. පරිසර හිතකාමී දේවල් පරිහරණය කරලා තියෙන්නේ.
ප්ලාස්ටික් නෑ, පොලිතින් නෑ, අද වගේ චිම්ගියෙත් නෑනේ. ගියෙත් හොඳ නෑ. ව්‍යායාමයක් හම් වෙනවා. මිරිස් කලිය මිරිස් ටික අමරනකොට බිම්මෝලි දෙමෝලි වීටික කොටනකොට එදා අපේ කාන්තාව උකුලේ කලේ තියාගෙන ගියා. උකුල හැඩ වෙන්නනේ. ඉතින් අද යාන්ත්‍රීකරණය වෙලා දිවැඩිය ප්‍රෙෂර් හදාන ලෙඩ්ඩු වෙලා. අර පැත්තේ තියෙනවා DMS සහ V20. V20 හදන්නේ මිදුලේ, අටු හදන්නේ ගෙයි ඇතුලේ. V ගබඩා කරලා තියෙනක V20. මේ V20 විදාන්තයට කියනවා යතුරු ඵලය කියලාත් කියනවා වරු ඵලය කියලාත් කියනවා. දෙකෙන්ම කරන්නේ එකම කාර්ය හදන ආකාරය සහ තබන ස්ථාන විතරයි වෙනස්. බලමු ආරච්චි මහත්තයා ගෙදර. මේ ආරච්චි මහත්තයා ගෙදර. එයාට පුළුවන් සුදු කුණු ගන්න වහලක සිංහල උසෙලි කරන්න. අනිත් අය හිරුවල මෙහෙම තිබුණේ. කටුමැටි බිත්ති පොල්ලතු පිටුරු ඉලුක් මාන වගේ දේවල් සෙල්ලි කරලා මැණිකි කනප්පුවට අත තියාන බලන් ඉන්න අන්නාරච්චි මහත්තයා පිට වෙලා එනවා. මැණිකිලාට විතරයි මේ අඳින්න පළඳින්න පුළුවන්. ඔසරිය අඳින්න පුළුවන්, මාල වලට දාන්න පුළුවන්. අනිත් අයෙන්දී අර වගේ. චීත්තේ හැට්ටේ. පිරිමි කට්ටියෙන්ද ගොඩක් දුරට උඩුකය නිරාවරණව දඩුකඳ තිබුණෙත් ආරච්චි මහත්තයා ගෙදර. ඊට අමතරව තිබුණා උල කියනවා අලියතුල් ලවා පාගනවා ඒ පැරණි දඬුවම් ක්‍රම. මේක තිමිරිගේ. ඒ කාලේ ගෙදර තමයි බබාලා බිහි කරේ. ඉතින් බබාගේ තාත්තා තමයි වෙලින් වාඩි වෙලා ඉන්නේ. දරුවගේ හඬ හෙනකන් කනස්සල්ලෙන් කුතුහලේ. මොකද අද වගේ නෙවෙයි දව්පත් මරණ සංඛ්‍යාව වැඩි. දරුවා බේරේද මව් මැරේද යන කුතුහලේ. අනික අද දුවේද පුතේද කියලා වගේ නෙවෙයි කාලේ හන්නේ. දුවක් නම් කම්බායක්ද පුතෙක් නම් අමුදලෙසුවක්ද. වින්නපුවම තාත්තට කියන වින්නපුට කම්බායක්. එතකොට තාත්තා කරන්නේ ගෙදර තියෙන බුලක් තෙප්පුව ගන්නවා. මොකද දුවට තමයි බුලක් තෙප්පුව උනේ. ඒකට කාට්ටු කරලා ගෙදර වී කොටන මෝල් ගහ ගෙනවා මේ තිමිරිගේ ළඟට. ගෙනල්ලා මගේ දුවට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මේ වහලින් එහා පැත්තට විසිකරන මෝල් ගහ. එතකොට තමයි අසල්යස් දැනගන්නේ මෙයාට කම්බායක්. ඒ නැත්තම් දුවක් කියන වගේ පුතෙක් නම් කරන්නේ ගෙදර තියෙන දොළ තලයේ ගන්නවා. මොකද පුතා තමයි කුඹරට යන්නේ උදැල්ලට. ඒකට තට්ටු කරාම තමයි අසල්යස් දැනගන්නේ මෙයාට අමුඩ දෙන්සුවක්. ඒ නැත්තම් අපි බලමු පුතෙක් කියන එක. යමු. ඉතින් නෝම අමුතු මිනිහට දැනනවා නේ හිතට. ඉන්ටර්නෙට් නැහැ. ලයිට් නෑ සරලයි චාම්. මේක ඉලුක්කට පන්සල්. මේක තමයි සරදීල අකුරු ඉගෙන ගත්තේ. එතනදී සරදීලුයි ආරච්චිගේ මල්ලිගේ පුතා උක්කු බණ්ඩයි. ඒකට ඉගෙන ගත්තේ දවසක් මේ උක්කු බණ්ඩගේ ඔළුව පලනවා සරදීල් ගලකින් ගහලා. ඊට පස්සේ ආරච්චි මහත්තයාට කේන්ති ගිහලා ආරච්චි බොරුවක් කියනවා උක්කු බණ්ඩගේ රිදී හවඩිය හොරකම් කරා කියලා. රිදී හවඩියක් කියන්නේ ඉන්නට දාන පටියක්. එහිම බොරු චෝදනාවකට තමයි අර සරදීල් හිරිය දාලා ඉන්නේ අවුරුදු 12 ඊට පස්සේ තමයි සරදීල් නපුරුනේ නොමකට ගියේ. නැත්තම් සරදීල් හොඳ ළමේ බෞද්ධ පරිසරයක හැදුණු ළමේ සමාජයේ වරදින් තමයි නොමකට ගියේ. ඒක තමයි සරදීල්ගේ සරෝග ලක්ෂ්‍යය. මේක වැඩි පිළ. ඒකයි අකුරු ලියන්නේ. පොත්පත් නෑ, ගල්ලෑලි නෑ. මේ වැල්ලේ තමයි අකුරු ලියන්නේ. ඇඟිල්ලෙන් ලියන්නේ. පෙන් පැන්සල් නෑ. අය බලන්න පස්සේ නෝට් එහෙම නෑ. මෙතනදී රන් කාර්යය. අපිට මාළ වලලු හදලා දෙන රන් කාර්යය. එතනදී රත්තරන් මුණු කරන ආකාරය. ඔක උඩින් දෙනවා කෝව කියලා වාචනයක්. අර කතාවක් තියෙන්නේ කෝවේ දාලවත් මකන්න බෑ කියලානේ. මෙතනදී හෙල්මලු ක්‍රමයට සකසාගත්ත වෙලියායක්. හෙල්මල් කියන්නේ පඩි පෙලක් ආකාරයට. ඒකේ සීසානවා තියෙනවා අර පැත්තේ කමතේ කොළ පාගනවා තියෙනවා. අද නම් තියෙනවා ටැක්ටයිල් මැෂින් සුනාමි භූත යන ඉස්සර කාලේ වනේනේ. අපි මේකත් විශේෂයෙන් හදලා තියෙන්නේ අපේ දරුවෝ වෙනුවෙන් කමත් භාෂාව හඳුන්වලා දෙන්න. එතන අම්බරුව කියනවා කමත් භාෂාවේ මිහරකුන්ට. අම්බරුව දෙන ඇඳලා තියෙන ලියරි කියන්නේ වියකහ. හරක් බාණක් කියන්නේ දෙන්නුකුට. අර පැත්තෙන් තියෙනවා කමත. කමතට කමත් භාෂාවේදී කියනවා කලවිට. කලවිටේ දැතිගොයියාවෙන් මැඩුවන් වත් කරනවා. දැතිගොයියාව කියන්නේ කුණු දැත්ත, මැඩුවන් කියන්නේ පිදුරු වලට. අපි හරක් කැරැල්ලක් කියන්නේ හරකුන් පස් දිනකට ඉන්න පිළිවෙල අනුව මුදුනා, කොළමුත්තා, දෑතුරයා, මට්ටයා, කලාතයා කියනවා. මුදුනා කියන්නේ මුලට ඉන්න කෙනා කැරැල්ල ඇදගෙන යන කෙනා, කලාතයා කියන්නේ අන්තිමට ඉන්න කෙනා පොඩි එකා. මෙතන ඉන්න හරකුන් 4 දෙනෙක්. 4 දෙනාට කියන වර්තය, 3 දෙනෙක් නම් පෙල්ලුව, එකෙක් නම් අංගය. ඒ හරක් කැරැල්ල ගැට ගන්න කණුවට කියනවා කොළ කණුව.
එහෙම නැත්නම් ගොන් කණුව, කම්බ කණුව කියලා. ඒක නම් අපිට ගෙදරත් තේරෙනවනේ. ගොම් බඳින කණුවක් කියන්නේ. ඒකේ ගොම් පස්සල්ලනවා තියෙනවා. බැතේට ගොම ටික වැටෙනවාට බිදුව ටිකක් අරන් ඉවත් කරන එක බැත කියන්නේ කමත් භාෂාවේදී වී වලට. බලමු පැල. මේක පැල. ටිකිරි මණික ඇඹුල හදනවා. ඉතින් උදේ කෑම වෙල තමයි හදන්නේ. උදේ කෑමට කමත් භාෂාවේදී කියනවා අලුමුසාව. එහෙම නැත්නම් හීල් අඩුක්ව හීල් ඇඹුල පාතරාසය කියලා. ඒකේ ගෝවි උපකරණ ටික තියෙන්නේ නගුල, වියගහ, උකුණු බැත්ත, අප්පෝරු සහ බෝලත්තක් ආදිය. මේ පැත්තෙන් තියෙනවා බැද්ද. බැද්ද කියන්නේ කැලි. බලන්න ඒ කාලේ මොකද කරන්නේ කියලා බැද්දට එලි බහලා එක්කිනේ. ටොයිලට් ෆැසිලිටි නෑ. ඉතින් ඉබ්බෝ කබරේ වගේ සත්තු කාලා තමයි බැද්ද පිරිසිදු කරන්නේ. දැන් බැදිත් නෑ මෙහිම වාඩි වෙන්නත් බෑනේ. කොමඩ් එක නැතුව. බැලන්ස් නෑ. හැබැයි හරි ක්‍රමය මේක. මේ ඉන්නේ තොරම්බල කාර්යයක. මාළේ වලලු වෙළඳාම යන කාදර් මුදලාලි. මුස්ලිම් ජාතික වෙළෙන්දේ. මෙයාගේ බිරිඳ තමයි තංගම්මා. තංගම්මා තමයි සරදිල්ගේ අනියම් බිරිඳ. සරදිල් විවාහ වෙලා හිටියේ නෑ. මේක නානතොට. නානතොටේ සරදිල් තමයි අර වාඩි වෙලා දැහැටි කෝටුවෙන් දත් මැදලා දෙන්නේ. ඒ කාලේ බුරුසුත් නෑනේ. දැහැටි කෝටු රස ගන්නවා කරද කෝටු සහ බෝමු කෝටු. සරදිල් දැන් තරුණයි. කාන්තාව දියනානවා තිනවා කිතුල් කිහිල්ලේ බිලි පිත්තෙන් මාළු පානවා ආදී. මේ නානතොටත් පොදු ස්ථානයක්. ඒ කාලේ දිවලක සංගමයේ තිබෙන්නේ නානතොටේ ඔපදූප කියන තැන. හැබැයි එදා ඔපදූප කතා කරේ නොමෙලේනේ. අද ඩේටා දාගෙන සෝෂල් මීඩියා හරහා තමයි. මේ තියෙන පැරණි බඩු ප්‍රවාහන ක්‍රම. ඉස්සර කාලේ බඩු ගෙනියන්නේ මෙහිමයි. මේක කද, මේක තවලම. තවලම කියන්නේ සතුන්ගේ පිටේ බඩු පටවන යන එක. તો බහල ඇති පඬිතයාට ඒ දණ්ඩ යන්න බෑ කියලානේ. පඬිතයා කියනවා එකක් පයන්නයි මුත්ත දහල්න යන පඬිතයා කියනවා උගතා බුද්ධිමතා වියතා. අය පයන්නයි දන්ත දහල්න යන්නයි පඬිතයා කියන්නේ මේ කත්කාරයට. කද අරගෙන ඒ දණ්ඩ යන්න බෑනේ නේද? නැලවෙනවා බැලස් නෑ. ඉතින් පඬිතයාට එහෙම නෙවෙයි දණ්ඩ යන්න බැරි. පඬිතයාට කත්කාරයට යන්න බැරි. දන්තද සහ මුත්තද දෙකේ වෙනස. මෙතන තියෙන මාළු බාන ක්‍රමයක් කරක් ගෙඩිය. ওই වාචනීය තියලා අතින් තමයි යන්නේ. අපේ ලංකාවේ විතරක් ආවෙන ක්‍රමයක් තියෙනවා රිටි පන්න ක්‍රමය. පරණ විශ්සකොලේ නෝට්ටුවේ තියෙන ඕන රිටක් උඩ ඉඳගෙන බිලි පිත්තෙන් මාළු බානවා. මේක මාවේ කොටසක් සරදීල එනවා තොටියක් වෙලා විශ්වලාගෙන. එනකොට ආරච්චි මහත්තයාත් එනවා මෙගොඩ වෙන්න. ඉතින් සරදීල්ගේ හිතේ තියෙන ආරච්චිගෙන් පලි ගන්න. මොකද බොරු චෝදනාවකට හිරේ දැම්ම නිසා. ඊට පස්සේ ආරච්චි මහත්තයා ගහනවා පයින්. මෙතනදී නඩුවකුත් යනවා. කවුරුවත් කියන්නේ නෑ සරදිල් පයින් ගහුවා කියලා. සරදිල් කියන්නේ දුප්පතාගේ හිතවතෙක් චන්දියේ සාක්කි නැති නිසා සරදිල් මෙතනදී බේරෙනවා. මේ පැත්තේ දියැලක් තියෙනවා බෝවැල්ල කියලා. ඒකෙන් සරදියට පණින්න පුළුවන්. ජාපොලිස් ශාලාවම කෙනෙක් ඉනවා පිටිපස්සෙන් අල්ලන්න පුළුවන් නම් අල්ලන්න කියලා අන්න පස්ස පෙන්නලා යනවනේ. ඒ කාලේ අපේ රටේ හිටිය ජාපොලිසිය ලංකා පොලිසිය ස්ථාපනය කරන්නේ 1866. ඊට පෙර හිටියේ මැලි ජාතික පොලිසිය. මේක හේනේ මාමයි ගෙදර. අපිට රෙදි සෝදලා මැදලා දෙන තැන ලොන්ඩ්‍රිය. මේ ලොකු හැලිය වෙල්ලෑ හැලිය. වෙල්ලෑ හැලිය දෙදි තම්බලා අර පැන් තොටෙන් දෙදි සෝදලා මේ පොල් කටු ස්ත්‍රීකෙන් තමයි ඒ කාලේ රෙදි බදින්නේ. මේක ඇතුළට පොල් කටු අඟුරු දාන්නේ. ඒ කාලේ රැකියාවන් අනුව තමයි කුල බේද හැදිලා තියෙන්නේ. එන්න සල්ලි බෙදන තැන.
මෙතන තියෙන්නේ සරදිල් සල්ලි බෙදලා දෙන්න තැන. පොහොසත් වගේ අරන් දුප්පත් අය දෙනවා. එතන සරදිල් ඉන්නවා අයින්වාගේ යාළුවා මම්මලි මරික්කාර්. නැත්තම් මොහොමඩ් ලෙබ්බේ මුස්ලිම් එක්කෙනෙක්. අයින්නවා සිරිමලා. සිරිමලා කියන්නේ සිංහල යාළුවා. සිරිමලාට කියලා යන්නේ සරදිල් මම ඉන්නේ කාදර්ගේ ගෙදර. කාදර් කියන්නේ පල්ලේ ඉන්න තොරම්වල්කාරයා ගෙදර මොනවා හරි දැනගත්තොත් කියන්නේ කියලා. ඒ කාලේ අපේ රට පාලනය කරේ වික්ටෝරියා රැචින. මේ රැචින පණිවිඩයක් එවනවා සරදිල් අල්ලලා දෙන කෙනෙකුට පවුම් 150ක් දෙනවා කියලා. සිරිමලා ඔත්තුව දීලා තමයි 1864 මාර්තු 21 සරදිල්ගේ කණ්ඩායමයි ජාප් පොලිසියයි අතර විරුහමාරුවක් යනවා. එතනදි තමයි ලංකාවේ පළමුවෙන්ම වෙඩි ප්‍රහාරකින් මැරෙන්නේ පොලිස් නිලධාරියෙක් සබාන්. ඒක තමයි අදටත් පොලිස් වීර දිනේශ සමරන්නේ මාර්තු 21. මාර්තු 22 සරදිල් අල්ලා ගන්නවා. අල්ලාගෙන එයාගේ අත කඩලා මම්මලෙත් එක්ක බෝගම්බර ගෙනියනවා. ඉතින් මේ මම්මලේගේ අක්කා හිම නැත්තම් අර කාදර්ගේ බිරිඳ තමයි සරදිල්ගේ අනියම් බිරිඳ හංගම්මා. එහෙනම් අපි යමු බෝගම්බර. මේ තියෙන්නේ කුබුක් ගහක්. කුබුක් ගහකට තමයි ලිඳ තියෙන්නේ. වතුර සීතලයි පිරිසුදුයි. කුබුකේ ලිඳ. මේ තියෙන්නේ මාවනල්ලේ පරණ ගඩොල් පාලම. මේකෙන් තමයි සරදිලුයි මම්මලේ මරික්කාරුයි දෙන්න බෝගම්බර ගෙනියන්නේ අස්ස කරත්තේ. මේ කොළඹ නුවර මහා මාර්ගයේ කැණීන් කටයුතු බාරමිටි කාලේ කැප්ටන් ඩෝසන් සහ තෝමස් ඉස්කිනා කියන දෙන්නා. ඒ ඩෝසන් මහත්තයා වෙන තමයි කඩු ගන්නාවේ ඩෝසන් කුළුණ හදලා තියෙන්නේ. මේක හදලා තියෙන්නේ ගඩොලින් පමණයි. යකඩ මිශ්‍ර නැහැ. කියනවා මේකට බිත්තර සාරු මී පැණි මිශ්‍ර කරලා කියලා. අර තියෙන තුවන් කන්ද. ඒකේ තමයි සරදිල් හිටියේ. ඒක මුහුදු මට්ටමේ සිට අඩි 1410ක් උසයි. ඔබට නගිනවා නම් පැයක් වගේ කාලයක් ගත වෙනවා නැගලා බහින්න පුළුවන්. පහළ ගුහාව තියෙන උඩට නැංගහම යවට සේරම පේනවා. එතකොට තමයි සුද්ධ බඩු ගේනවා දැකලා මංකොල්ල කාලා දුප්පත් අයට බෙදලා දුන්නේ. මේ තියෙන්නේ තේ ගස්. අපිට තේ කුඩු හදලා දෙන්නේ මේ තේ ගස් වල තේ දළු කඩලා. ලංකාවට ඉංග්‍රීසියෙන් ආවට පස්සේ කෝපි සින්කෝනා තේ හදනවා. තේ වාණිජ වශයෙන් හදනවා දෙල්තොට ලූල් කඳුර කියනවා තියායි. ඒ කල්විටි ජේම්ස් ටේලර්. ඒ තේ ගහ තාමත් තියෙනවා ලූල් කඳුර වත්තේ අඩි 40ක් විතර සොරකු ගහක්. එදා අපේ සිංහල කාන්තාව ගියේ නෑ සුද්දගේ වැඩවලට. ඉන්දියාවෙන් අඩු වැටුපකට මේ ගෙදලා තමයි වතුවල වැඩ ගත්තේ. ඊට අමතරව තියෙන අපේ ෆුල් ඩේ පැකේජ් එකක් පිළිබඳ විස්තර ඔබට අවශ්‍ය නම් බලා ගන්න ඉන්ක්ලූඩ් වෙන එක තමයි වෙල්කම් ඩ්‍රින්ක් එක ලන්ච් එක ඩෙසර්ට් එක ස්විමින් පූල් එකේ තිය අවශ්‍ය ගම්මානි ටිකට් එක ඊට අමතරව ඔබට ගයිඩ් කෙනෙක් ගන්න එතන වෙනමයි කිරීමක්. කියන්නේ උදේ ඇවිල්ලා නාලා කාලා ගමවල උතුවන් කන්ද නැගලා යන්න ඉන්න පුළුවන්. එතන ඉන්න ප්‍රමාණය නම් තමයි ගාණ අඩු වැඩි වෙන්නේ. කට්ටිය වැඩි වෙන ගාණ අඩු වෙනවා. එහෙම නැත්නම් නවතන් පහසුකම් ගන්න පුළුවන්. රූම් චාර්ජස් දෙනවා 3000 සිට ඉහළ. ඒක වෙන්නත් පුළුවන්. පොඩි වීඩියෝ ටිකක් ගන්න.
සරදීලුයි එයාගේ හොඳම යාළුවා. මම්මලේ මරික්කාරු දෙන්න එකම දවසේ එකම වෙලාවට එල්ලලා මරනවා. සරදීල්ගේ අම්මා බෞද්ධ කාන්තාවක් තාත්තා කතෝලික. ඒ නිසා සරදීල් එල්ලලා මරන්න දවසකට කලින් බෞද්ධිස්ම ලැබලා ජෝසප් නමින් තමයි ඉන්නේ. සරදීල් නමින් නෙවෙයි. මේ දෙන්න ඉල්ලන්නේ 1864 මේ 7 වෙනිදා. එල්ලලා මරලා මහයාව සුසාන භූමියේ මිහිදම් කරා කියනවා. පස්තිකවත් පොළොව මට්ටමින් නිලට ගොඩ කරලානේ රාජ්‍යත් ද්‍රෝහියෙක් ලෙස හංගඩු ගැහිලා හිටිය නිසා. මේ දෙන්න තමයි ලංකාවේ අන්තිමට එලි මහන්පොර කියලා. ඒ කියන්නේ මිනිස්සු බලාගෙන තමයි සරදී දෙල්ලලා මරන්නේ. සරදී ජීවත් වුණේ අවුරුදු 31යි විවාහුනේ. මම්මලේ මරිකාරිගේ අවුරුදු 34යි. ඉතින් එදා සිට මේ දක්වා සිංහල මුස්ලිම් අතරේ පොඩි සමගියක් රැගෙනවා. ඒ සමගිය අපි ඉදිරියට රැගෙනවා. ඒකේ දොසන් ටවර් තියෙන කඩු ගන්නයි පොලිසිය ළඟ. මේක සරදීලා. ඒක තියෙන්නේ මාවනේ සරණ පාරේ. එතනදී තමයි සරදීලා අල්ලගත්තේ. එතකොට මම්මලේ මරිකාරදින් සබාන්ට වෙඩි වෙදිනරුනේ කාටර්ගේ විසිතුනේ අම්ම. හිටියේ කෑගල්ල බුදුසාපති සෝන්ඩස්ට පෙන්නන ගොදුල ආරච්චි මහත්තයා සරදීල් හිටියර ගලී කියලා. මේ සෝන්ඩස් තමයි සරදීල් අල්ලගත්තට පස්සේ සරදීල් ගත කඩන්නේ. ගොදුල ආරච්චි නිසා තමයි සරදීල් නොමකට ගියේ. බොඩ් චෝදනාවකට හිරේ දාලා අධ්‍යාපනයේ කඩාකප්පල් කරලා නොමකට යොමු කිරීමේ ගොදුල ආරච්චි. ඊට පස්සේ තමයි අසාධාරණව නැගිසිටින්නේ. ඔබට මේ දිරියෙන් පේනවා ඇති කහ පාට පිළිරුවක්. එතුමා තමයි මේ ගමේ නිර්මාතෘ. විශේෂත්වමයි දිය ආර්ය සේවී ගමේ පිළිවෙත. එතුමාගේ සිත්ති පිළිවෙලින් තමයි මේ ගම හදන්නේ. ගාලි මාපොළොම කියන්නේ හොරේ මංගලකාරී නිමරුවේ ඉංග්‍රීසි දෙවියන් සපර කරලා දුක්පත් ගන්න ගමනකට. මෙතනින් අපේ ගමන අවසానයි. පහළ තියෙනවා තිබෙන සාප්පුවක්. සරදීල් පිළිබඳ පොත්පත් තියෙනවා අපි විස්තර කරන තොරතුරු අඩංගුව තියෙනවා. ඔබට අවශ්‍ය දෙයක් මෙලදී ගන්න පුළුවන්. නම් ඉතින් බොහොම ස්තුතියි රැවියාට අයබෝවා. එහෙනම් යාළුවනේ ශ්‍රී ලංකාවේ රොබින් හුඩ් ලෙස විරුදාවලියට ලක්වෙච්ච උතුවන්කන්දේ සූර සරදීල්ගේ කතාව තමයි ඔයාලා දැනගන්නට ලැබුණේ. එහෙනම් අපි අදට සූර සරදීල් ගම්මානේ සමුගන්නවා. ඔයාලට පිටිපස්සෙන් බලා ගන්න පුළුවන්. සරදීල්වයි යාගේ යාළුවාවයි ගෙනියනවා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. අදට ගිහිල්ලා එන්න. සුබ දවසක් වේවා එන සියලුම දෙනාට. උතුවන් කන්දේ සූර සරදියෙල්